ඉතින් කොහොමද ආයෙත් පොඩි ඔයාලට වැදගත් වෙයි කියලා හිතන ටොපික් එක විස්තර වගේක් කියන්න කියලා හේතුව මං කලින් කරා වීඩියෝ එකක් A levels වලින් පස්සේ මොනවද කරන්න පුළුවන් කියන එක ගැන. ඉතින් මම ඒක ඔප්ෂන් එකක් විදිහට කිව්වා KDU වෙන එක ගැන. KDU cadetship holidays කොල කෙනෙක් විදිහට join වෙන්න පුළුවන්. ඒකේ ගැන විස්තර කියන්න තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මම ජොයින් වෙන්න ගියේ cadetship වලට නිසා මම ඉස්සෙල්ලා cadetship ගැන දන්න විස්තර කියලා ඉන්නම්. ඉතින් හිතනවා ඔයාලට එළියේ ඉඳන් දකින කෙනෙක්ගේ view point එකට වඩා interviews තුනටම ගිහිල්ලා ඒක පාස් වෙලා මම දකින විදිහ interviews ගැන කියන එක වැදගත් වෙයි කියලා. මුලින්ම ගත්තාම ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය කියන්නේ ඔයාලට ආමි නේවි හෝ එයාර් ෆෝස් එක ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ තුනට ඉංජිනේර් කෙනෙක් ඩොක්ටර් කෙනෙක් හෝ සහ ඒ වගේ ප්‍රොෆෙෂනල් ෆීල්ඩ්ස් වලින් ජොයින් වෙන්න ඕනේ නම් හයි රෑන්ක් එකක් එක්ක ඔයාලට ජොයින් වෙන්න පුළුවන් මේ KDU එකට. KDU එකට කැඩට් කෙනෙක් විදිහට ජොයින් වෙලා පසු කාලීනව ෆෝසස් වල වැඩ කරන එකේ බෙනිෆිට්ස් වගේම ප්‍රෝස් කොන්ස් ගොඩක් තියෙන්න පුළුවන්. බෙනිෆිට්ස් අපි සමාජයේ ප්‍රචලිත වෙලා තියෙන වගේ බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා ඒකේ. බේසිකලි ගත්තාම මම බෙනිෆිට්ස් ටික කියාගෙන යන්නම්. ඉතින් KDU එක ගැන බෙනිෆිට්ස් කියනවා නම් cadetship විදිහට join වෙද්දී පළවෙනිම එක තමයි ඔයා graduate වුණාට පස්සේ KDU එකෙන් ඔයාට forces වල second lieutenant rank එකක් එක තමයි එළියට එන්නේ. ඉතින් ඔයා soldier කෙනෙක් විදිහට join වෙනවා වගේ නෙමෙයි. ඔයාට team එකක් වැඩ කරනවා. ඔයාට rank එකක් තියෙද්දි ඉතින් ඒක තමයි මම දකින පළවෙනිම benefit එක. ඊට පස්සේ ගත්තාම ඔයා ඉගෙන ගන්න කාලය තුල ඔයාට ෆයිනන්ෂල් ඒඩ්ස් හම්බ වෙනවා. ඒ කියන්නේ මාසික සැලරි එකක් වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒක දැනට මම දන්න 90 40000 45000 අතර තමයි වේරි වෙන්නේ. ඊට අමතරව ගන්නවා නම් KDU එක ඉතින් සමාජයේ ගොඩක් ප්‍රචලිතයි සහ ඕන තැනක recommended university එකක් විදිහට කියන්න පුළුවන්. ලොකු හයිර private universities අතර ලොකු rank එකක් නැති වුණත් ඔයා එළියට ගිහිල්ලා කිව්වම KDU එක ඉගෙන ගත්ත කියලා පිළිගැනීම කොහොමද තියෙනවා. ඉතින් අනිත් බෙනිෆිට් එක තමයි ඔයා පොඩි කාලේ ඉඳන් ෆෝසස් වලට රටට සේවය කරන්න කැමැත්තෙන් ඉඳපු කෙනෙක් නම් මේක තමයි ඔයාට හොඳම chance එක. ඔයා maths science හෝ වෙන subject එකක් කරලා ඔයාට රජයේ government අනිත් university එකට result යන්න මදි නම් ඉතින් KDU කියන්නේ හොඳම option එකක්. ඔයා forces වලට join වෙන්න ආසාවෙන් හිටියා නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඒක තමයි හොඳම ඔප්ෂන් එක. සෝල්ජර් කෙනෙක් විදිහට ඇකඩමි එකට ජොයින් වෙනටත් වඩා සෑහෙනම වටින ඔප්ෂන් එකක් තමයි KDU කියන්නේ. ඉතින් මම දැන් කියන්න යන්නේ මගේ ඉන්ටර්විව් අත්දැකීම. මම ඉන්ටර්විව්ස් වල දන්නා වගේ තුනක් තියෙනවා. තුනම ෆේස් කරා. ඉතින් පළවෙනි ඉන්ටර්විව් එකෙන් පටන් ගන්නම්. පළවෙනි ඉන්ටර්විව් එක කියන්නේ බේසිකලි walk in ඉන්ටර්විව් එකක්. ඔයාලා එතන ගිහපම ජජ් බෝඩ් එකේ ඉන්නවා පැනල් එකක්. ඉතින් වටේට මේසයක් දාලා ඔයා මේ පැත්තේ ඉන්නේ ඔෆිසර්ස්ලා ඉස්සරහා ඔයාගේ ඉන්නවා සහ ප්‍රශ්න අහන විදිය ගත්තොත් එහෙම බේසිකලි ඔයාගෙන් ජෙනරල් නොලෙජ් සහ KDU එකේ හිස්ටරි එක ගැන වගේම ඔයා කරලා තියෙන දේවල් ගැන ප්‍රශ්න අහනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම රග කරනවා කියලා මම පොඩි කාලයක් රග කරා. ඒක මගේ ලීවින් සර්ටිෆිකේට් එකේ තිබ්බ නිසා මගෙන් ඇහුවා නිව්සීලන්ඩ් රග්බි ටීම් එකේ නික්නේම් එක මොකක්ද කියලා. ඒක සමහරලාට ඔයා වැරදි ගෙස් එකක් දුන්නොත් සාමාන්‍යයෙන් ගෙස් දෙකක් තුනක් දෙනවා. ඔයාට ඔයා දන්නේ නැහැ කිව්වොත් එහෙම ඔයාට ඒ ලකුණ නැති වෙලා යනවා. හැබැයි ඔයාට ගෙස් දෙකක් තුනක් යනකම් උත්තරේ ගෙස් කරන්න පුළුවන්. අනිත් දේ තමයි මම කිව්වා වගේ KDU එකේ වෙබ්සයිට් එක තියෙනවා. KDU වෙබ්සයිට් එකේ ඔයාලා ගිහිල්ලා KDU හිස්ටරි එක රීඩ් කරන්න. මම කරලා ගියේ නැති දෙයක් තව පොඩ්ඩෙන් බැනුම් අහනවා. එතන සමහර ඔෆිසර්ස්ලා හොඳින් හින්දා ෂේප් කරනවා. එහෙම නැත්නම් ඔයාලා KDU එකේ වගේම සර් ජෝන් කොතලාවලගේ හිස්ටරි එක ඒ වෙබ්සයිට් එකේ තියෙනවා වගේම එළියෙනුත් කියවලා යන්න. මොකද මගෙන් ඇහුවා ලංකාවේ තුන්වෙනි මම හිතන්නේ තුන්වෙනි අගමැති කවුද කියලා. මම දන්න නම් ටික ඔක්කොම කිව්වට පස්සේ ගිව් අප් කරා. ඉතින් සර් ජෝන් කොතලාවල තමයි ඒ වගේ KDU එකේ හිස්ටරි ගැන යම්කිසි මූලික දැනුමකට වඩා දෙයක් හොයලා බලන්න. ඒ වගේ දේවල් දැනගෙන යන්න. මොකද ඉන්ටර්විව් එකකට රිස්ක් එකක් කරන් යන්න එපා. දැනගෙන යන්න හැමදේම. ඒ අරුණාම ඔයාගෙන් සහ තව ලංකාවේ ওই තියෙන ඛනිජ ද්‍රව්‍ය ගැන, ලංකාවේ රිසෝසස් ගැන සහ ලංකාව ගැන තව ප්‍රශ්න අහන්න පුළුවන්.
සහ ඉන්ඩස්ට්‍රි බේස් සහ ඔයා ඉගෙන ගත්ත ෆීල්ඩ් එක ගැන යම් කිසි ප්‍රශ්න ඉන්ටර්විව් එකේ අහන්න පුළුවන්. හැබැයි ගොඩාක් සංකීර්ණ දේවල් නෙමෙයි. දැන් අර ලංකාවේ පොස්පේඩ් තියෙන්නේ කොහෙද, ලංකාවේ ටයිටේනියම් ඩයොක්සයිඩ් වලින් මොනවද කරන්න පුළුවන්, ඒ ලංකාවේ තියෙනවනේ. ඒ වගේ දේවල් අන්න අර ඒ වගේ රිලේටඩ් ෆීල්ඩ්ස් වලින්ම තමයි අහන්නේ. ඊට වඩා අර පිට යන ගොඩක් දේවල් අහන සම්භාවිතාව අඩුයි ෆස්ට් ඉන්ටර්විව් එකේ. ඉතින් ඒ අරුණාම ෆස්ට් ඉන්ටර්විව් එකේ ඔයාගේ සර්ටිෆිකේට්ස් චෙක් කරනවා. සර්ටිෆිකේට්ස් අරන් යද්දි ඔයා තියෙන සර්ටිෆිකේට්ස් ඔක්කොම අරන් යන්න. ඒත් එතනදී කියනවා ෆයිල් වල වෙන් කරන්න කියලා. ඔයාගේ සර්ටිෆිකේට්ස් වල වැලියු එකේ පිළිවෙලට. ඒ කියන්නේ ඕල් අයිලන්ඩ්, ඊපස්සේ නැෂනල් කලර්ස්, ඊට පස්සේ ප්‍රොවින්ෂල්, ඩිස්ට්‍රික්ට්, ඊපස්සේ ස්කූල් ලෙවල් පිළිවෙලට තමයි වෙන් කරන්න කියන්නේ. හැබැයි මං හිතන්නේ ස්කූල් ලෙවල් සර්ටිෆිකේට්ස් එච්චර බලන්නේ නැති තරම්. එතනින් එහාට ඩිස්ට්‍රික්ට් ලෙවල්, සෝනල් ලෙවල්, ඩිස්ට්‍රික්ට් ලෙවල්, ප්‍රොවින්ෂල් ලෙවල් සර්ටිෆිකේට්ස් තියෙනවා නම් ඒවට තමයි මං හිතන්නේ ලෙවල් එක අනුව තමයි ලකුණක් හැදෙන්නේ. ඔයාට ඕල් අයිලන්ඩ් සර්ටිෆිකේට් එකක් තියෙනවා නම් ඒ සර්ටිෆිකේට් එකට මෙච්චර ලකුණක් දෙනවා. අන්න ඒ වගේ තමයි ලකුණු දෙන්නේ. ඒ අරින්න එයාලා සර්ටිෆිකේට්ස් අර 100ක් තියෙනවා නම් 100න් බලන්නේ අර වටින ටික බැලුවා. ඒකට ලකුණු දැම්මා. ඒ සර්ටිෆිකේට් එක මොන ස්පෝට් එකේද ඒක අදාළ නැහැ. එයාලට ලෙවල් එක තමයි බලන්නේ. පළවෙනි ඉන්ටර්විව් එක ඉවර වුණාම ඔයා පළවෙනි ඉන්ටර්විව් එකට යද්දී ඔයාගේ බේස් ස්කෝර් එක තමයි ඔයාගේ ඉසෙට් ස්කෝර් එක. ඉතින් සමහරවිට ඔයා ඉඳන් ඉද්දී ඒ ලකුණ දානවා පේනවා යද්දී. ඉසෙට් ස්කෝර් එකේ තමයි මුලින්ම පටන් ගන්න ඔයාගේ කියන්නේ ඔයාගේ ස්කෝර් එක විදිහට. ඊට පස්සේ ස්කෝර් එක පළවෙනි ඉන්ටර්විව් එකෙන් පස්සේ වෙනස් වෙනවා. හරිද? ඊට පස්සේ එනවා දෙවෙනි ඉන්ටර්විව් එක. දෙවෙනි ඉන්ටර්විව් එක තමයි ටිකක් කම්ප්ලෙක්ස් කියන්නේ. ඉතින් අනිත් ඉන්ටර්විව් දෙකට සාපේක්ෂව දෙවෙනි ඉන්ටර්විව් එකේ දවස් දෙකක් තියෙනවා. පළවෙනි දවසේ ෆිසිකල් ඇක්ටිවිටීස් ටිකක් තියෙනවා. ඔයාගේ ෆිසිකල් ෆිට්නස් චෙක් කරන්න. ඊට පස්සේ දෙවෙනි දවසේ පොඩි එක්සෑම්ස් වගේක් තියෙනවා. සරල එක්සෑම්ස් වගේක්. ඉතින් මම දැන් දවස් දෙක ගැන වෙනම විස්තර කරන්නම්. ඉතින් ෆිට්නස් ටෙස්ට් එක ගැන කියනවා නම් ෆිට්නස් ටෙස්ට් එකේ අංශ කීපයක් තිබ්බා. මේක ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට එකම දේ තියෙන්නේ. හැබැයි ඉතින් ගෑනු ළමයි ඉන්න ප්‍රමාණය අඩු හින්දා එයාලගේ කම්පිටිෂන් එක අඩුයි. පිරිමි ළමයින්ට ඉතින් දැන් එයාලට තියෙන බෙන්ච්මාර්ක් එකම ෆුලි කම්ප්ලීට් කරන්න ඕනේ. අඩුවෙන් කරත් යම්කිසි ලකුණක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් 25ක් හිතමු සිටප්ස් 25ක් ගන්න තියෙනවා නම් ඔයා ගහන ප්‍රමාණය 10කට යම්කිසි ලකුණක් හම්බ වෙනවා. ඒ වගේ එක එක ප්‍රමාණ වලට ලකුණු හම්බ වෙනවා. අඩුම ලකුණු ප්‍රමාණයෙන් අඩුවට ගත්තොත් එහෙම ලකුණක් හම්බෙන්නේ නැහැ. ඒ වගේ ටෝටල් ස්කෝර් එකක් තමයි හැදෙන්නේ මේක ඇතුලේ. අර ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා නෑ. එක දෙයක් ෆේල් වුණාට කිසි ප්‍රශ්නයක් නෑ. තියෙන ටෙස්ට් එක ගත්තොත් එකක් තමයි 1 මයිල් රන් එක. 1 මයිල් රන් එක ඔයා කම්ප්ලීට් කරන්න ඕනේ විනාඩි 8ක් ඇතුළත. ඒක සමහර වෙලාවට සමහර අය ෆේල් වෙන්න පුළුවන්. ඒක ෆේල් වුණා කියලා ඉන්ටර්විව් එකම ෆේල් වෙනවා කියලා එකක් නෑ. ඉතින් ඒක විනාඩි 6ක් ඇතුළත 7ක් ඇතුළත දිනුන කට්ටියගේ ලකුණ වෙනස් වෙන්න පුළුවන්. ඒ ටයිමින් එක හොඳ වෙන්න යම්කිසි ලකුණු ප්‍රමාණයක් 100ට 100 දක්වා ඔයාට ලකුණු ගන්න පුළුවන්. ඒ පාස් වෙන්න තමයි විනාඩි 8ක් ඇතුළත දුවන්න ඕන කියන්නේ. ඒ අරුණාම තියෙනවා ස්ටෑන්ඩින් බෝඩ් ජම්ප් කියලා එකක්. ස්ටෑන්ඩින් බෝඩ් ජම්ප් කියන්නේ එක තැන ඉඳන් ජම්ප් කරන්න ඕනේ. ඒ කියන්නේ දුවන්නේ නැතුව එකම තැන ඉඳන් ඔයාට පුළුවන් තරම් උඩරිම දුර පනින්න ඕනේ. ඒ වගේ දේවල් වලට විතරම ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් කරලා යන්න. ඔයාට සාමාන්‍යයෙන් ඔයා ජම්පින් මොන හරි කරලා තියෙනවා නම් ඇත්තටම ලේසි වෙයි. ඒ වුණාට ගෙදර ඉඳන් මේ දේවල් ඔයා බලලා ප්‍රැක්ටිස් කරලා යන්න. දුවන එකට උනත් සති දෙකක්වත් අඩුම ප්‍රැක්ටිස් කරලා යන්න වෙයි. එහෙම නැතුව එක තැන ගිහිල්ලා නම් එකපාරට දුවන එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද එන්න ටයිමින් ඉන්ක්‍රීස් වෙනවා සති දෙකක් ඇතුළත ඔයා ප්‍රැක්ටිස් කරද්දි. ඊට පස්සේ තව ඇක්ටිවිටි එකක් තිබ්බා ක්ලයිම්බින්, රෝප් ක්ලයිම්බින්. රෝප් ක්ලයිම්බින් එක 6 මීටර්ස් විතර රෝප් එකක් මම හිතන්නේ නගින්න තියෙනවා. ඒකට ටෙක්නික් එකක් තියෙනවා. ඔයාලට YouTube එකේ බලලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒත් මම නම් එතන ගිහපුවාම මට ටෙක්නික් එකක් අල්ලගන්න මතක් වුණේ නැහැ. අත් දෙකෙන් එල්ලුණාට පස්සේ වැටෙන එක තමයි මතක් වුණේ. මම අත් දෙකෙන්ම නැග්ගා. කකුල් දෙකෙන් ගැට දාන්න ගියේ නැහැ. එහෙම ඔයාලට පුළුවන් නම් ඒක කලින් ප්‍රැක්ටිස් කරලා යන්න. ඒ අරුණාම තව තියෙනවා සිටප්ස් 25ක් ගහන්න. බේසික් දෙයක් සාමාන්‍ය ෆිට්නස් තියෙන කෙනෙක්ට ගහන්න පුළුවන්. සහ පුෂප්ස් 25ක්. ඒ කියන්නේ ඩිප්ස් වල සමා ගොඩක් කට්ටිය කියනවා ඩිප්ස් 25ක් ගහන්න තියෙනවා. තව පුලප්ස් ඒක ඔයාලට මේ අතර කරන්න පුළුවන්. මේ අතර රිවර්ස් ග්‍රිප් හෝ
කන්වෙන්ෂනල් ග්‍රිප් එකෙන් ගහන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. පහක් තමයි කරන්න තියෙන්නේ. පහක් ගැහුවට පස්සේ ඉතින් ළමයි දිගටම කරනවා. හැබැයි ඉතින් පහක් ගෙවුවම ඔයාලට ෆුල් මාක්ස් හම්බෙනවා. හරිද? ඉතින් ඒ ටික තමයි ෆිට්නස් ටෙස්ට් විදියට බේසිකලි තිබ්බේ. ඔය ටිකෙන් ඔයා ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ. එකක් ෆේල් වෙලා අනිත් ඒවාගෙන් ලකුණු අල්ලන්න පුළුවන්. හැබැයි ෆේල් වෙනට වඩා දෙයක් කලින් පුරුදු වෙලා යන එක හොඳයි මං හිතන විදියට. දෙවැනි දවසේ ගැන කියනවා නම් ඔයාලට බේසික් ටෙස්ට් වගේක් හම්බෙනවා ඔයාගේ සබ්ජෙක්ට් එක මත පදනම්. ඉතින් මට ඒක හැමෝගෙම මොනවද දෙන්නේ කියලා කියන්න බෑ. ඔයාගේ හැබැයි හැමෝටම ඉංග්ලිෂ් ටෙස්ට් එකක් තියෙනවා සහ සයිකොලොජිකල් ටෙස්ට් එකක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කලින් පාඩම් කරගෙන යන්න ජෙනරල් නොලෙජ් වගේ ටෙස්ට් එකකුත් තියෙනවා මං හිතන්නේ. ඒ අරුණාම තව ඔයාගේ ඉන්ඩස්ට්‍රි එකට රිලේටඩ් පොඩ්ඩක් එන්ජිනියරින් අයට නම් පොඩ්ඩක් ඒ පැත්තට රිලේටඩ් පේපර් එකක් දෙනවා මං හිතන්නේ. හැබැයි හැම පේපර් එකකටම ඔයාලට දෙනවා සාම්පල් පේපර් එකක්. මේ එන ඇත්ත පේපර් එක සාම්පල් පේපර් එකට සෑහෙන දුරට සමානයි. සෑහෙන දුරට ඒ කියන්නේ අංක ටිකක් වෙනස් වෙනවා. සමහර ප්‍රශ්න ඒ විදිහටම තියෙනවා. ඉතින් කිසිම දෙයක් ප්‍රැක්ටිස් නොකර යන කෙනෙක් ෆේල් වුණොත් මිසක් මේක සාමාන්‍යයෙන් ෆේල් වෙන්න අමාරුයි. ෆේල් වෙන්න අමාරුයි. ඒ තරම් මම නම් කියන්නේ මේ වගේ ඉන්ටර්විව් එකකට යද්දි සෙල්ලම් කරන්න එපා. ලෑස්ති වෙලා යන්න. පාඩම් කරලා ලෑස්ති වෙලා ගියොත් නම් ෆේල් වෙන්න විදියක් නෑ. ඇත්තටම ෆුල් මාක්ස් ස්කෝර් කරන්න බලන්න මේ වගේ දේවල් වලින්. එහෙම නැත්නම් ගිව් අප් කරන්න වෙනවා. මොකද ඉසඩ් එක 1.7ක් විතර තියෙන ළමයි මම කියන්නේ ඉන්ජිනියරින් වලට 1.7 වගේ තියෙන ළමයි මෙඩිසින් වලට 1.8 1.9 තියෙන ළමයි පවා එනවා. හරිද? ඔයාලට යාළුව අල්ලන්න ඕන නම් ඉතින් අර වගේ ඇක්ටිවිටීස් වලින් ලකුණු එකතු කරගෙන තමයි එහෙම කරන්න පුළුවන්. හැබැයි ඒ වුණත් ඉතින් ඉන්ටෙක් එකේ ළමයි ලොකු ප්‍රමාණයක් ගන්න නිසා ඔයාලා එහෙම අර වෙන ළමයි හිටිය කියලා පසුබහින්නවත් එහෙම මේ ගිව් අප් කරන්නවත් ඕනේ නැහැ. ඒක තමන්ගේ ලකුණ තමන් ඉස්සරහට හදාගෙන යන්න ඉන්ටර්විව්ස් තුන ඇතුලේ. ඊට පස්සේ කතා කරනවා නම් තර්ඩ් ඉන්ටර්විව් එක ගැන. තර්ඩ් ඉන්ටර්විව් එක ගොඩක් දුරට පළවෙනි ඉන්ටර්විව් එක වගේම තමයි. බේසිකලි ප්‍රශ්න ටිකක් ඔයාගෙන් අහනවා සහ ඔයාට දෙනවා ඉංග්ලිෂ් වලින් ස්පීච් එකක් කරන්න. ස්පීච් එක ඔයා වාක්‍ය දෙකක් හරියට කිව්වොත් නම් එතනම නවත්තනවා. හැබැයි ඔයා කියන්නේ ස්ට්‍රගල් කරනවා නම් කතා කරන්න ඒ වෙලාවට එයාලා දිගටම අහනවා ටෙස්ට් කරන්න බලනවා ඔයාව. හැබැයි ඔයා එක දිගට කතා කරගෙන යනවා නම් විනාඩියක් යන්නත් කලින් ඔයාගේ ස්පීච් එක නවත්තලා ඇති කියනවා. ඒ විදිහට තමයි තර්ඩ් ඉන්ටර්විව් එකත් යන්නේ. ඉතින් ඔය අතරතුර මං හිතන්නේ ඔයාලට ෆස්ට් ටු සෙකන්ඩ් ඉන්ටර්විව් එක තුල මෙඩිකල් ටෙස්ට් එකක් තියෙනවා. බේසික් මෙඩිකල් ටෙස්ට් එකක්. ඒ කියන්නේ අයිස් සහ ඔය කලර් බ්ලයින්ඩ්නස් බර උස ඒ කියන්නේ ඔයාලට බර මදි නම් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. ඒවා ස්ට්‍රික්ට්ලි බලන්නේ නැහැ. දැන් උස සෙන්ටිමීටරයක් මදි කියලා අයින් කරන්නේ නැහැ එකපාරට. පොඩ්ඩක් ඒක හදාගන්න පුළුවන් හරි කියලා එහෙම කියනවා යාළුවා. දැන් මගේ යාළුවෝ හිටියාම එකපාරට අයින් කරන්නේ නැහැ. ඉතින් ඒ ගැන වොරි වෙන්න ඕනේ නැහැ. බර තියනවා නම් බර මදි නම් දෙවෙනි දවසේදී ඊළඟ දවසේදී ඒක වැඩි කරගෙන එන්න කියලා තමයි කියන්නේ. එතෙම එකපාරට අයින් කරන්නේ නැහැ කාවත්. ඉතින් ඕක තමයි මගේ ඉන්ටර්විව් අත්දැකීම KDU එක තුල. හැබැයි එක දෙයක් කියන්න ඕනේ යාලා කියන දේවල් ඒ විදිහටම කරන්න. ස්පෙෂලි හයිලයිට් කරන දේවල් දැන් සෙකන්ඩ් දවසේ සෙකන්ඩ් ඉන්ටර්විව් එකේ පළවෙනි දවසේ ඔයාලට කියයි මේ ඩ්‍රෙස් කෝඩ් එක අඳන් ඉන්න. සුදු අඳන් ඉන්න ඕ ට්‍රැක් කිට් එකක් අඳන් ඉන්න. එහෙම කිව්වහම ඒ දේවල් හරියට පිළිපදින්න නැත්නම් එහෙම නැති වෙන එක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේකේ ෆෝසස් වල තියෙන ඉන්ටර්විව් එක ගන්න යාලා කියන දේවල් හරියට නොකර ඉන්න එපා. ඉන්ටර්විව් එකට යනවා මම ජොයින් වුණේ නැත්තේ බය නිසා නෙමෙයි. මට බොන්ඩ් එක සයින් කරගන්න විදිහක් නැති වුණා. හැබැයි මට ඒක මොන හරි කරලා සයින් කරගන්න ඒ කියන්නේ මොන හරි සොලියුෂන් එකක් මට යාළගෙන් ඉල්ලන්න තිබ්බා. හැබැයි මම කැමති වුණේ නැහැ මාව එයාලා අයින් කරනවට. මොකද මම කැමති ජීවිතේ ඒ වෙලාවේ මම මානසිකව ඍණාත්මක වුණා නම් එහෙම මගේ මුළු ජීවිත කාලෙට මේක බලපාන්න තිබුණා. මම මේ වෙලාවේ කරන දේ. ඉතින් මම යාලා මගේ මානසිකත්වයේ වට ගන්න තියෙන මං විසින්ම ලිපියක් දීලා ඉල්ලා අස්සුනා බොන්ඩ් එක සයින් කරන දවසේ. මම ඉතින් මේ දේවල් කියන්නේ තව කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතන හින්දා ජීවිතේ
හැබැයි ඉතින් මම අදටත් ඒ ඩිසිෂන් එක රිග්‍රෙට් කරන්න ජීවිතය හැමදේම එක දෙයක් නැති වුණා කියලා දුක් වෙන්න එපා. මම ඒ ලෙවල් වලින් මට එන්ජිනියරින් යන්න බැරි වුණා. KDU try කරා. ඒත් යන්න හම්බුන්නේ නැහැ කියන්නේ. මට තිබ්බේ නැහැ ඒ possibility එක. ඒ වගේ දේවල් ෆේල් වුණා කියලා හැම වෙලේම ඍණාත්මකව හිතන්න එපා. ඉතින් මමත් ඒ ලෙවල් නැති වෙන වෙලාවේ හිතුවා ගොඩක් වෙලාවට ඉවරයි ජීවිතේ ඉවරයි. කිසිම දෙයක් නෑ ආයේ. බේසිකලි අද මම ඉංජිනීරින් ගියා නම් මම අද මෙතන නෑ. ඉතින් මම හිතන්නේ ඒ හැමදේම උනේ හොඳට කියන එක. මම අද ඊට වඩා හොඳ තැනක ඉන්නවා. හොඳ යුනිවර්සිටි එකක ඉගෙන ගන්නවා. වර්ල්ඩ් රැන්කින් 700 ගණන් තියෙන මම ලොකුකම ගන්න මේ කියන්නේ අද ළමයි ජීවිත කියන්නේ මේ වෙන මට වෙන දේ උන වෙච්ච දේම තව ළමයි ගොඩකට වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් අතාරින්න එපා සමහන්ට දෙවියන්ට හෝ දෙවියන්ට ඔයාට හොඳ ප්ලෑන් එකක් ඇති හොයා හිතනවට වඩා ඒක එන්නේ කවද්ද කියන එක ඉතින් මන් දන්නේ නැහැ. හැබැයි තමනුත් දැනගන්න ඕනේ හරි වෙලාවට හරි තීරණ ගන්න ජීවිතය ගැන. ඔය දේවල් ටික තමයි කියන්න ඕනේ. ඉන්ටර්වියුස් වලට පස්සේ ජොයින් වෙන්න බොන්ඩ් එක සයින් කරන්න කලින් ඔයාලට තියෙනවා මෙඩිකල් එකක් කරන්න. ඉතින් ඒක ඔයාලා සිලෙක්ට් වෙන ආමි නේවි හෝ යාෆෝස් අනුව ඒ ළමයින්ට කරන මෙඩිකල් ප්‍රමාණය වෙනස් වෙනවා. මම හිතන්නේ වැඩියෙන්ම මෙඩිකල්ස් තියෙන යාෆෝස් ළමයින්ට ඉතින් මම ඔය කිව්වා වගේ චෙස්ට් එක්ස්රේ සහ සමහර බ්ලඩ් ටෙස්ට් වගේක් කරන්න තියෙනවා. ආමිගේ ළමයින්ට මං හිතන්නේ නෙවිගේ ළමයින්ට චෙස්ට් එක්ස්රේ එකයි තව එකක් හෝ ආමිගේ ළමයින්ට නැති තරම් මං හිතන්නේ. ඊට පස්සේ වෙනම ආය ෆෝසස් වල හොස්පිටල්ස් වලට ඔයාලව ගෙන්නලා ඒ මෙඩිකල් යුනිට්ස් වලට ඔයාලව ගෙන්නලා වෙනම පහු එයාලා ඉගෙන අර රිපෝට්ස් අරන් යන්න ඕනේ. අපි ඒ රිපෝට්ස් එයාලා චෙක් කරලා තව ටෙස්ට්ස් වගේක් කරලා ඔයාගේ ශරීර පරීක්ෂාවට ලක් කරලා ඉතින් එතනින් එහාට බොන්ඩ් එක සයින් කරලා KDU එකට ජොයින් වෙන්න තමයි තියෙන්නේ. අවසාන වශයෙන් ඩේ ස්කෝලර්ස්ලා ගැනත් කියන්න ඕනේ. ඩේ ස්කෝලර්ස්ලා එයාලට නම් ඉන්ටර්වියුස් නෑ ඇත්තටම. මම දන්න තරමින් ඉන්ටර්වියු එකක් තිබ්බත් කම්ප්ලෙක්ස් වෙන විදිහක් නෑ. බේසිකලි යාලට තියෙනවා අර අපිට තිබ්බා වගේම ටෙස්ට් එකක්. ඉතින් ඒ ටෙස්ට් අර අපිට තිබ්බ ටෙස්ට්ම තමයි තියෙන්නේ. රිටන් ටෙස්ට් එක සෙකන්ඩ් ඉන්ටර්වියු එකේ තිබ්බ. එයාලටත් සාම්පල් ටෙස්ට් දෙනවා. සාම්පල් ටෙස්ට් වගේ ගොඩක් දුරට සමානයි මේ ඇත්ත ටෙස්ට් එක. ඉතින් KDU එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි සාම්පල් ටෙස්ට් කරලා තියෙනවද, සාම්පල් ටෙස්ට් අධ්‍යයනය කරාද කියන එක තමයි එයාලා බේසිකලින් බලාපොරොත්තු වෙන්නේ. ඔයා සාම්පල් ටෙස්ට් බලන්නේ නැතුව නිකන් යනවද නැද්ද කියන එක තමයි එයාලා බලන්නේ. ඔයාලා ඒකට රෙඩි වෙලා යනවා නම් හොඳ සූදානමක් තියෙනවා නම් එතන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඇත්තටම. ඒ අරුණාම ඉතින් එලියට ගියපුවාම KDU එකෙන් ඩේ ස්කෝලර් කෙනෙක් වෙන කට්ටිය ෆෝසස් ජොයින් වෙන්නේ නැහැ, එලියට යන්නේ. කියන්නේ එයාලව රිලීස් කරනවා ජොබ් එකක් කරන්න. ඉතින් KDU එකේ ඉගෙනගෙන ඇත්තටම ජොබ්ස් කරන්න පුළුවන්. ලංකාව ඇතුලේ රෙකමෙන්ඩේෂන් එකක් තියෙනවා KDU එකට. මොකද මම KDU එකේ මෙඩිකල් ටෙස්ට් එකකට ආසිරි එකට ගියේ චෙස්ට් එක්ස්රේ එක කරන්න. ඉතින් එතන ඉඳපු රේඩියෝලොජිස්ට් KDU එකේ ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් එහෙම බැලුවාම ජොබ්ස් ඔපචුනිටිස් KDU එකේ ඉගෙන ගත්තාට තියෙනවා. නැත්තේ නෑ. හැබැයි අර වැරදි මතයක් තියෙනවා. ඉතින් අර ස්ලිට් එකේ NSBM A level එකට KDU ප්‍රයිවට් හොඳ යුනිවර්සිටි එකක් කියන එක ඒවත් එක්ක අතනම සංසන්දනය කරන්න එපා. ඒ මට්ටමට වඩා මං හිතන්නේ ඕපන් යුනිවර්සිටි එකටත් වඩා රෑන්කින් වල KDU එක පහළින් තියෙන්නේ. ඒත් ඉතින් අර ලංකාව ඇතුලේ තියෙන රෙකමෙන්ඩේෂන් එක සහ පිළිගැනීම මත ඔයාලට KDU එකට ජොයින් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ආය මම බලාපොරොත්තු වෙන පුතක් KDU එකට ජොයින් වෙලා මම බලාපොරොත්තු වුණා ස්පෝර්ට් එකක් කරන්න. ඒ කියන්නේ රට නියෝජනය කරන්න පුළුවන් මට්ටමට ස්පෝර්ට් එකක් මට කරන්න පුළුවන් ඒ කියන එක. හැබැයි මට දැනගන්න ලැබුණ විදියට එහෙම අපිට ඕන වෙලාවට ප්‍රැක්ටිස් කරන්න එහෙම දෙන්නේ නැහැ ෆැසිලිටිස් යූස් කරන්න. ඒ කියන්නේ ඕන වෙලාවට ප්‍රැක්ටිස් කරන්න බෑ. අපිට ෂෙඩියුල්ස් තියෙනවානේ. ඒ ෂෙඩියුල් එකට රෙකමෙන්ඩ් කරන වෙලාවට ප්‍රැක්ටිස් කරලා KDU එක නියෝජනය කරන්න පුළුවන් ඔයාලට ස්පෝර්ට්ස් වලින්. ඒ අරෙන්න හිතන්න ලොකු ලෙවල් එකකට ගෙනියන්න පුළුවන් කියලා ස්පෝර්ට්ස් කරලා පසු කාලිනව ඔයාලා ජොබ් එකක් කරනකොට පුළුවන් ඇති. KDU එක ඇතුලේ ඉද්දි ඔයාලට එහෙම KDU එකෙන් දෙන ෂෙඩියුල් එක ෆලෝ කරනවා ඇරෙන්න
විශේෂ දේවල් කරන්න යන්න බෑ. ඉතින් මට මුලින් කියන්න අමතක වෙච්ච දේවල් ටිකක් තියෙන්න පුළුවන්. මම කියවගෙන ගියා. මට සමහර දේවල් ටිකක් අමතකුණා. මම ඒ ටික කියන්නම්. ඉතින් KDU එකට ඇප්ලයි කරන්න ඕනේ කවුද? කැඩට්ෂිප් වලට රිසල්ට්ස් කොච්චරක් තියෙන්න ඕනද? ඔක ලොකු ප්‍රශ්න ළමයින්ට. ඉතින් ඉංජිනියරින් පැත්තෙන් ඔයා ඇප්ලයි කරනවා නම් මං හිතන්නේ B3 A1 B2 හරිද? ඒ තමා මං හිතන්නේ හයිම ලොකුම රිසල්ට් එක එන්න පුළුවන්. හරිද? ඒ වගේ තමයි වැඩියෙන් එන්න පුළුවන්. එතන ඉඳන් S3 වෙනකන් ළමයි එනවා ඉන්ටර්වියුස් වලට. හරිද? ඉතින් මම මිනිමම් රිසල්ට් එක විදිහට රෙකමන්ඩ් කරන්නේ අඩුම C2S1 C2S1 තමයි මම කියන්නේ. ඉන්ජිනියරින් වගේ යනවා නම් මෙඩිසින් ළමයින්ට මං හිතන්නේ ඒත් B3 හෝ ඊට වැඩි රිසල්ට් එකක් Z එක 1.9 වගේ අතර තමයි මන් දන්න තරමින් මේ ගෑල් ළමයින්ගේ සාමාන්‍යයෙන් මීටත් වඩා ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. මොකද ගෑල් ළමයි බොහොම කීප දෙනෙක් ගන්න හින්දා එයාලගේ Z එක අපිටත් වඩා චුට්ටක් වැඩි වෙන්න ඕනේ. ඉතින් ඒ අරුණාම මට කියන්න මම කිව්වා මෙයා ටෙස්ට් එකක් තියෙනවා, මෙඩිකල් ටෙස්ට් එකක් එයාලා කරනවා පළවෙනි දවසේ හෝ දෙවෙනි දවසේ කියලා ඉන්ටර්වියුස් වල. ඒක කරන්නේ සෙකන්ඩ් ඉන්ටර්වියු එකේ ෆිසිකල් ටෙස්ට් එකට කලින්. මට ඉතින් සමහර දේවල් එක දැන් මම මේ අවුරුද්දකට විතර කලින් දේවල් දැන් මතක වර්ජනය කරන්නේ. මට සමහර දේවල් අමතක වුණා. හරිද? ඒ වගේම තර්ඩ් ඉන්ටර්වියු එකේ මුල් භාගයේ ස්පීච් එකට කලින් අපි ඉන්ටර්වියු එක ෆේස් කරන්න යන්න කලින් අපිට තියෙනවා පළවෙනි සෙෂන් එකක් අපේ ඇටිටියුඩ් එක වගේ දේවල් ටික කියන්නේ ටෙස්ට් කරන අර ගෲප් ඇක්ටිවිටීස්, සිංගල් ඇක්ටිවිටීස් වගේ තියෙනවා. මේ කියන්නේ අර කට්ටියක් රණ්ඩු වෙන තැනක් තියෙනවා. හරිද? අපි එතන ගිහලා කොහොමද හැසිරෙන්නේ සහ අපෙන් ඒ වගේ අර එක එක ඇක්ටිවිටීස් අපේ ආකල්පය කියන එක චෙක් කරන්න පොඩි ගෲප් ඇක්ටිවිටීස් වගේ දේවල් ටිකක් කරනවා. හරි. ඉතින් ෆිට්නස් ටෙස්ට් එක ගැන දෙයක් කියන්න අමතකුණා. අන්තිමට තව එක ටෙස්ට් එකක් තියෙනවා. 6 foot wall jump එකක්. ඉතින් ඒක කරන විදිහ කරලා පෙන්නනවා. දුවන් ගිහිල්ලා පනින්න නෙමෙයි. බැම්මට අත් දෙක තියාගෙන දුර ගිහිල්ලා අත් දෙක තියාගෙන කකුල් දෙකෙන් පැද්දිලා එහා පැත්තට පැන ගන්න තමයි තියෙන්නේ. මං හිතනවා ගොඩක් කැරේ කරන්න පුළුවන් ඒක. ඒ අරුණහම මං කිව්වා බොන්ඩ් එකට කලින් මෙඩිකල් එකට ඔයාලා රිපෝට්ස් වගේක් කරන්න ඕනේ. ඒ ටික ඔයාලගේ වියදමින් කරගන්න වෙනවා. මං හිතන්නේ එහෙම ලොකු දරන්න බැරි වියදමක් යනවා කියලා ඒ ටිකට. ඉතින් thank you වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට. වැදගත් වෙයි කියලා හිතනවා ගොඩක් අයට. පරිස්සමෙන් ඉන්න එහෙනම් ගිහින් එන්නම්. bye bye. ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝස් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ එඩියුකේෂන් සම්බන්ධව සහ තමන්ගේ ජීවිතේ A-levels වලින් පස්සේ කරන්න පුළුවන් ගොඩක් දේවල් ගැන මගේ අත්දැකීමෙන් කියන්න පුළුවන් දේවල් මම කියන්න බලාපොරොත්තු වෙනවා. bye.